හයි යාලුවනේ කොහොමද ඔයාලට අද 2025 ඔක්තෝබර් 11 සෙනසුරාදා රෑ 12:00මාරයි උදේ පාන්දර මේ අප්ඩේට් එක අරන් එන්නේ ගොඩක් අය අපෙන් අහලා තිබුණා අපේ ඉන්ඩිකේටර් එක රන් වෙන ෆන්ඩමෙන්ටල් ටෙක්නොලොජීස් මැතමැටිකල් ස්ටැටිස්ටිකල් දේවල් ගැන ඒ හින්දා මම ඒ ගැන ඔයාලට දෙයක් කියන්නම් ඒ වුණාට අපි අද ක්‍රිප්ටෝ බබල්ස් පැත්තේ ගියොත් පේනවනේ හැමෝම රතු පාට ඉන්නේ ගොඩක් අය බය වෙලත් තිබ්බා මේ සිටුවේෂන් එකන මෙහෙම තමයි ඉතින් මේ මාකට් එකේ හැටි පහුගිය අව එකෙත් සෑහෙන කොයින්ස් ඩවුන් අපි ඒ ගැන පස්සේ පොඩ්ඩක් බලමු අපේ ඉන්ඩිකේටර් එකේ ෆීචර්ස් අපේ වෙබ්සයිට් එකට ගිහලා ෆීචර්ස් ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඉන්ඩිකේටර් එක වැඩ කරන්නේ කොහොමද අපේ සිගනල් ජෙනරේට් කරන්න මොනවද යූස් කරන්නේ එහෙම ගියාම මේ බලන්න සුපර් ට්‍රෙන්ඩ් එකට පස්සේ අපේ තියෙනවා KDE වොලියුම් චෙක් කියලා එකක් මොකක්ද මේ KDE වොලියුම් චෙක් එක කියලා මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද ඒක පාවිච්චි කරන්නේ කන්ෆිඩන්ට්ලි ට්‍රේඩ් එකක ඉන්න හෝ early warning එකක් විතර පාවිච්චි කරන්න ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙනවා නම් ඕක තමයි කතාව හරිද දැන් අපේ ප්ලට්ෆෝර්ම් එකේ මේ KD volume analysis එක මේ kernel density estimation කියලා කියන්නේ මේක mathematical statistical method එකක් ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් මේ සම්බන්ධයෙන් ගොඩාක් lectures තියෙනවා ඉන්ටර්නෙට් එකේ articles තියෙනවා මම චූටි උදාහරණයක් දෙන්නම් මේක වැඩ කරන විදිය හිතන්න ඔයාගාව sample data ටිකක් තියෙන හරි කවුරු හරි data ටිකක් දුන්නා කියලා ඩේටා ටික ඔහේ තියෙනවා මේකෙන් අපිට කිසිම අයිඩියා එකක් ගන්න බෑ ඩේටා කියන්නේ ඩේටා අපි ඒක ඇනලයිස් කරන්න ඕනේ. එතකොට ඇනලයිස් කරන්න හොඳම දේ මොන හරි ඩේටා ටිකක් දුන්නම ඒක හිස්ටෝග්‍රෑම් එකකට ගන්න එක. මේ තියෙන්නේ හිස්ටෝග්‍රෑම් එකට. ඒ කියන්නේ මේ ටයිම් ෆ්‍රේම් වල කොහොමද මේ ඩේටා ඩිස්ට්‍රිබියුට් උනේ කියලා. නමුත් මෙහෙම මේ චිත්‍රයේ ප්‍රස්ථාරය මේ විදිහට ඇන්දර මේ හරියට උල් හරි හතරස් කොටු වගේ ඩේටා එහෙම ඩිස්ට්‍රිබියුට් වෙන්නේ නැහැ ඉන් රියල් ලයිෆ් එකේ එහෙම ඩිස්ට්‍රිබියුට් වෙන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් වැඩිදුර රිසර්ච් තියෙනවා වලට හොයලා බලන්න පුළුවන් හැමතිස්සෙම මේ අපි ප්‍රස්ථාර විදිහට මේව ඇන්දට දැන් ඔයාලා කැන්ඩල් chart එකයි වොලියුම් chart ඔක්කොම මේ ප්‍රස්ථාර විදිහට ආවට ඇත්තරම ටයිම් මේ ඇතුලේ දශම ගණන් වල ටයිම් ෆ්‍රේම් ඇතුලේ ඩිස්ට්‍රිබියුට් වෙන ඩේටා. එතකොට මේ ඩිස්ට්‍රිබියුෂන් එක හරියට බලාගෙන තමයි KD මෙතඩ යස් කරන්න කර්නල් ඩෙන්සිටි එස්ටිමේෂන් කෙන එක මේ එතකොට අපිට මෙන්න මේ හිස්ටෝග්‍රෑම් එක අපිට ජෙනරල් අයිඩිය එකක් ගන්න පුළුවන් කොහොමද කවේච එකක් විදියට මොනහරි ඩේටික හරි මොනහරි වැලිස් ටිකක් හරි ඩිස්ට්‍රිබියුට් වෙලා දෙන කියලා මේකේ තියෙනවා දිගටම මේ ටියුටෝරියල් එක වලට බලන්න මම ලින්ක් එකත් ඔයාලට දාන්නම් මේක මැතමැටිකල් සයිඩ් එක මේක නමුත් මේ කන්සෙප්ට් එක යූස් කරලා ට්‍රේඩින් වලදී දෙයක් කරනවා වොලියුම් ඇනලිසිස් කරන්න දැන් කවුට්ටිය ගොඩක් අය වොලියුම් ගැන දන්නවා ට්‍රේඩිං වොලියුම් ගැන දන්නවා නමුත් KD වොලියුම් එකේ වෙනසක් තියෙනවා මොකද ඒක ස්ටැටිස්ටිකල් මෙතඩ් එකක් ඒ වගේම මේක පාවිච්චි කරනවා ස්මාර්ට් මනි කියන්නේ මොකක්ද අපි ස්මාර්ට් මනි ගැන ඉස්සරහට කතා කරනවා ස්මාර්ට් මනි කියන්නේ ඉන්ස්ටිටියුෂන්ස් බැංක්ස් එක්ස්පීරියන්ස් ට්‍රේඩර්ස්ලා ලොකු හෙජ් ෆන්ඩ්ස් ඒගොල්ලෝ මාකට් එක මැනිපිලේට් කරන කියලා කියන්නත් පුළුවන් මාකට් එකට එන්ට වෙන වෙලාවල් ඒ කියන්නේ පම්ප් කරන වෙලාවල් එක්ක ඩම්ප් කරන වෙලාවල් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මේ සීක්‍රට් වෙපන් එක මේ KD වොලියුම් කියන්නේ හරිද එතකොට ඔයාලට පුළුවන් දැනගන්න මාකට් එකේ මොන හරි සිග්නල් එකක් ආවම ඔයාලට ඉන්ඩිකේටර් එකෙන් සිග්නල් එකක් ආවම කන්ෆර්මේෂන් එකක් ඇඩිෂනල් කන්ෆර්මේෂන් එකක් කොන්ෆිඩන්ස් එකක් ඇඩ් කරගන්න පුළුවන් මෙතඩ් එකක් තමයි මේ KD වොලියුම් එක පොඩ්ඩක් බලන එක අපි ඉස්සෙල්ලා KD වොලියුම් කියන්නේ මොකක්ද කියලා බලලා ඉමු මම හිතනවාලට මේ මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා I hope so උනේ නැත්තම් මට මේක අයි රෙකෝඩ් කරන්න වෙනවා anyway KD වොලියුම් කියන්නේ මොකක්ද කියලා අපි බලමු right මොකක්ද KD වොලියුම් කියන්නේ KD වොලියුම් කියන්නේ මේක ඇවිල්ලා ස්ටැටිස්ටිකල් අප්‍රෝච් එක කියන්නේ සංඛ්‍යානමය ක්‍රමයක් අපිට කොහොමද මේ රෝ වොලියුම් එක කොහොමද මේ වොලියුම් එක ඩිස්ට්‍රිබියුට් වෙන්නේ ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ කියලා අඳුරගන්න. එතකොට නෝමල් ඔයාලා දැන් Binance එකේම දකින වොලියුම් chart එක ඒකේ පෙන්වන්නේ normal buying and selling activity එක. ඒ කියන්නේ කොච්චර money එකක් move වෙනවද කියලා. හරි. කොච්චර trades ගානක් වුණාද කියලා. Regular volume tells you how much is traded. හැබැයි KD වොලියුම් එක කියන්නේ how significant ඒ වොලියුම් එක කොච්චර significant කොච්චර වැදගත්ද ඒ වොලියුම් එක. ඒකට හේතුව තමයි ඒ වෙලාවේ මාකට් එකට වොලියුම් එක ගේන්නේ එක පුද්ගලෙක් වෙන්න පුළුවන්.
ඕක පුද්ගල 4-5 දෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ගේන වොලියුම් එක ඉතාම විශාලයි. හිතන්නකෝ අපි මොකක් හරි පූල් එකක් පුරවන්න ගොඩාක් අය එකතු වෙලා පොල් කටු වලින් වතුර අරන් එන අතරේ කවුරු හරි එක්කෙනෙක් කියලා බවුසර් එකක් ගෙනල්ලා පිරෙව්වා කියලා. ඕක තමයි කතන්දරේ. ඒතර කවුරු හරි බවුසර් එකක් ගෙනල්ලා මේ වොලියුම් එක පුරවනවා කියන්නේ එතන සිග්නිෆිකන්ට්. ඒ කියන්නේ වෙනදා නොවූ විරු ආකාරයේ ඇක්ටිවිටි එකක් වෙලා තියෙන එක. ඔන්න ඕක අයිඩෙන්ටිෆයි කරගන්න KD වොලියුම් එක යූස් කරන්න පුළුවන්. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. එතකොට මේ කෝ කන්සෙප්ට් එක මොකද්ද? KD වොලියුම් වල මේක ක්‍රිටිකල් ක්වෙස්චන් එකක් ආන්සර් කරනවා. මේ වොලියුම් බිහේවියර් එක මේ වෙලාවේ ඇතිවෙච්ච මේ වොලියුම් හයික් එක නෝමල් මාකට් කන්ඩිෂන් එකක්ද? එහෙම නැත්නම් එක්සෙප්ෂනල්. ඒ කියන්නේ අතිශෝක්තියක්ද? ඒ කියන්නේ වෙනසක්. ඒ කියන්නේ කවදාවත් නොවිවුරු ආකාරයේ දෙයක්ද කියලා. අද ආන්සර් කරන ක්‍රිටිකල් ක්වෙස්චන් එක මොකද්ද අපිට දෙන උත්තර මොකද්ද අපෙන් අපි KD වොලියුම් එකෙන් ගන්න බලාපොරොත්තු වෙන උත්තරේ මොකද්ද කියලා. එතකොට අපි අහන ප්‍රශ්නේ තමයි මේ වොලියුම් එක නෝමල් වොලියුම් එකක්ද නැත්නම් එක්සෙප්ෂනල්. ඒ කියන්නේ වෙනස්ම ආකාරයේ විශේෂ සිදුවීමක්ද මේ වොලියුම් එකේ මේ අවස්ථාවේ වෙන්නේ කියලා. රයිට්? එතකොට මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ එක්සෙප්ෂනල් වොලියුම් එකක් සාමාන්‍යයෙන් එනවා නම් ඒක අන්යුෂුවල් පැටර්න් එකක් ඩිටෙක්ට් වෙලා ස්මාර්ට් මනි මූව් වෙනවා වෙන්න පුළුවන්. ඉන්ස්ටිටියුෂන් එකක් හරි වේල් කෙනෙක් හරි එන්ටර් වෙනවා වෙන්න පුළුවන් මේ මාකට් එකට. එතකොට අපේ ඉන්ඩිකේටර් එකේ අපිට පෙන්නනවා KD වොලියුම් එක එක්ක 170ට වඩා වැඩි එක්ක 130ට වඩා අඩුයි. ඒ කියන්නේ ඩම්පින් අවස්ථාවක නම් 130ට වඩා අඩුයි. ඒ කියන්නේ එක්සෙප්ෂනල් සිටුේෂන්ස් මේවා රීඩ් කරගන්න තමයි අපි අද ඉගෙන ගන්න. මොකක් කොහොමද අපි මේ ඉන්ඩිකේටර් එක දාලා අපි ට්‍රේඩ් එකක් ගන්නදී හරි අපිට සිග්නල් එකක් ආවම හරි කොහොමද අපි ඒක පාවිච්චි කරන්නේ. ඒතකොට 140 70 අතර සාමාන්‍යයෙන් තියෙනවා ඒක නෝමල් වොලියුම් එකක් ස්ටෑන්ඩඩ් පාර්ටිසිපේෂන් එකක් විදිහට තමයි ගන්නෙ. නමුත් ඒක ට්‍රෙන්ඩ් එකට සපෝට් එකක් වෙන්න පුළුවන්. ඒතකොට අපි බලමු මොනවද මේ KD එක ට්‍රැක් කරන්නේ කියලා. KD එක සාමාන්‍යයෙන් අප්වර්ඩ් මූව්ස් යන වෙලාවට බයි වොලියුම් එක ට්‍රැක් කරනවා. බයි වොලියුම් එක ට්‍රැක් කරනවා. ඊට පස්සේ ඩවුන්වර්ඩ් මූව් එකකදී නම් සෙල් වොලියුම් එක ට්‍රැක් කරනවා. එතකොට මේක ඊට පස්සේ කරන දෙයක් තමයි මේ රේෂෝස් මොනවද කරන්ට් වර්ස් රීසන්ට් ඇවරේජස්. ඒ කියන්නේ දැන් තියෙන ඇවරේජ් එකයි ළඟදී පහුගිය කාල සීමාවක් ඇතුළත වුණු ඇවරේජස් වල රේෂෝ එක නෝමලයිස් කරලා ඊට පස්සේ probability score එකක් හදලා confidence level එකක් දෙනවා. ඒ කියන්නේ මේක අපිට ගන්න පුළුවන් හොඳ ට්‍රේඩ් එකක්ද මේ අවස්ථාවේ ගත්තොත් අපි සාර්ථක වේද කියන ස්කෝර් එක අපිට කැල්කියුලේට් කරලා දෙනවා. දැන් අපි පොඩ්ඩක් බලමු මේ මොකද්ද මේ ගණන් ක්‍රමය මේක ඇතු බිහයින්ඩ් මේක පිටිපස්සේ තියෙන ගණිත ක්‍රමය මොකද්ද කියලා මම අර ඉස්සෙල්ලත් ඔයගොල්ලන්ට පෙන්වුවා වෙබ්සයිට් එකක් වලට වැඩිදුර මේක ඉගෙන ගන්න පුළුවන් නම් නමුත් ට්‍රේඩින් වල කොහොමද මේක යූස් කරන්න කියලා මේ තියෙන ෆෝමියුලා එක මේක මේ estimated probability density කියන එකයි number of data points කියන එකයි මේ number of data points කියන එක අපිට අපේ ඉන්ඩිකේටර් එක ඇතුලේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් බෑන්ඩ්විඩ්ත් එකත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්නම් දැන් උදාහරණයක් විදිහට අපි මේ නියර් ප්‍රොටෝකෝල් එක අපි ඕපන් කරගෙන ඉන්නේ අපි ගිහිල්ලා අපේ සෙටින්ග්ස් වලට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මෙන්න මේ සුපර් ට්‍රෙන්ඩ් රිලටිව් වොලියුම් කියන එක ගාව ඊට පස්සේ තියෙනවා මේ ATR length ATR multiplier super trend min max opacity එක ඊට පස්සේ මෙන්න මේ KD bandwidth එක KD nbin කියන එක KD threshold කියන ඒවා අපිට ඇඩ්ජස්ට් කරගෙන මේ අපි අපේ data ටික accurate කරගන්න fine tune කරගන්න පුළුවන්. මේක තමයි මම ඔයාලට මේ අවස්ථාවේ කියන්නේ. මේ ගෝසියන් කර්නල් කියන එකත් තව කැල්කුලේෂන් එකක්. මේකෙන් අපි බෙල් කර්ව් එක ඒ කියන්නේ මෙන්න මේ බෙල් කර්ව් එක කොහොමද ක්‍රියේට් වෙන්නේ කියන එක තමයි හැන්ඩල් කරන්නේ. එතෙන්දී මේක යූස් කරන මෙන්න මේ ෆෝමියුලා එක යූස් කරනවා මේ ස්මූත් කරගන්න බෙල් කර්ව් එක හැම ඩේටා පොයින්ට් එක ගාවදිම. එතකොට ඒක probability density එක ඒ අදාළ කරන අවස්ථාවේ ටයිම්ලයින් එකේ ටයිම් ෆ්‍රේම් එකේ මිනිත්තුවේ විනාඩියේ විනාඩි 5 විනාඩි 15 ඕනම ටයිම් ෆ්‍රේම් එක ඒ ඩේටා එක ස්මූත් අවුට් කරගන්න. ඒ කියන්නේ ඒකට කියනවා අපි කර්විං කියලා. කර්නින් හරි කර්විං කියලා කියනවා. ඔන් ඒක කරගන්න ඒ පාවිච්චි කරන ෆෝමියුලා එක තමයි
ඒකට පාවිච්චි කරන. එතකොට මේ ට්‍රේඩිං වලදී කොහොමද මේ KD ඇනලිසිස් එක හෝ KD කැල්කුලේෂන් එක පාවිච්චි කරන්න කියලා බලමු. මේ කරන්ට් වොලියුම් එක කොහෙද? දැන් මේ කර්ව් එකේ දැන් මේ ඇඳගත්ත කර්ව් එකේ සිස්ටම් එක කැල්කුලේට් කරනවා ඒ කර්ව් එක. දැන් තියෙන කරන්ට් වොලියුම් එක කොහෙද තියෙන්නේ? ඊට පස්සේ බලනවා probability score එක මොන area under curve to that point. ඒ කියන්නේ ඒ probability එක ඒ අපි ඇඳගත්ත curve එකේ කොයි හරියද යටින් තියෙන්නේ කියලා. එතකොට ඊට පස්සේ වැදගත්ම දේ මෙන්න මේ significance එක density එක කොහොමද කියලා බලනවා. ඒ event එකේ significance එක කොච්චර typicalද නැත්නම් the higher the density the more typical. ඒ කියන්නේ density එක වැඩි වෙන්න typical එක වැඩි. ඒ කියන්නේ exceptional නෙමෙයි කියන එක. ඒ කියන්නේ ඊට පස්සේ outliers low density unusual activity. ඒ කියන්නේ outliers ඒ curve එකෙන් bell curve එකෙන් outside තියෙන ඒවා density එක low හැබැයි unusual exceptional events වෙන්න පුළුවන්. එතකොට ඕනම data එකක් දිහා බලද්දී outliers දිහා නොබලා තමයි බොහෝ decisions ගන්නේ. නමුත් ඒ නිසාම තමයි බොහෝ දෙනාට පම්ප් ඇන්ඩ් ඩම්ප් වලට කවුරුත් බැන ඉන්නේ. මොකද එක්සෙප්ෂනල් සිටුවේෂන්ස් තමයි වේල්ස්ලා එන්ටර් වෙලා මාකට් එක උඩියට ඉක්‍ර කරන එක. මම පහුගිය දවස්වලත් ෂෙයා කරා අපේ Patreon channel එකෙත් එහෙම සිටුවේෂන් එකක්. හැමෝම ලෝන් කරද්දි එක්කෙනෙක් ඇවිල්ලා මාකට් එක අනිත් පැත්ත හරවලා යනවා. එතකොට ඔයාලගේ ඔක්කොම ෆන්ඩ්ස් ටික ලික්විඩේට් වෙලා ඒවට රග් පුල් කියලත් කට්ටිය කියනවා. ඉතින් රග් පුල් එක්සැක්ට්ලි ඔහොම නෙමෙයි වෙන්නේ. නමුත් ඒ වගේ වෙලාවකට වෙන්නේ ඔයාලගේ ෂෝට්ස් ටික ෂෝට්ස් නෙමෙයි ලොන්ග්ස් ටික හරි ෂෝට්ස් ටික හරි කැන්සල් අවුට් වෙලා ස්ටොප් ලොස් හිට් වෙලා වෙන්න ඕන දේ වෙනවා. ඉතින් එතකොට ඊට පස්සේ හිතේ අමාරුවෙන් නිදා ගන්න තමයි තියෙන කට්ටියට. අපි බලමු මේ KDE එකේ power එක මොකද්ද? ඒක transform කරන it transforms discrete volume observations into a continuous probability function, allowing us to measure how normal and exceptional any new volume reading is. ඒ කියන්නේ දැනට තියෙන දැන් මේ අවස්ථාවේදී මේ වොලියුම් එක ඔබ්සර්ව් කරලා කොහොමද අපි කන්ටිනියස්ලි probability function එකකට ඒක ගේන්නේ. කියන්නේ මේ සිදුවෙන්නේ මාකට් රිවර්සල් එකක්ද, මේ වෙන්න යන්නේ පම්ප් එකක්ද, මේ වෙන්න යන්නේ ඩම්ප් එකක්ද කියලා රීඩ් කරගන්න KDE probability estimation එක හෝ density estimation එක පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි මේකේ මූලික අදහස. මීට වඩා ගැඹුරු සබ්ජෙක්ට් එකක් මේක. ගොඩක් data science කරන අය විද්‍යාඥයෝ වගේ පාවිච්චි කරනවා, මේ රිසර්ච් කරන අය පාවිච්චි කරනවා. නමුත් අපි ඒක සරලව ඉගෙන ගන්න try කරමු මේ 3 step process එකෙන් කොහොමද මේක කරන්නේ කියලා. ඉස්සෙල්ලම කරන්නේ data gather කරගන්න එක. පළවෙනි එක තමයි data collection. Gathers volume data at each super trend break, storing buy sell ratios in rolling windows. හරි. ඒ කියන්නේ යම්කිසි කාල පරාසයක් ඇතුළත සිදුවෙච්ච ප්‍රයිස් ඇක්ෂන් එකේ වොලියුම් ඇක්ෂන් එකේ buy sell ratios අරගෙන ඒක එකතු කරගන්නවා data විදියට. ඊට පස්සේ standard deviation එක පාවිච්චි කරලා normalize කරගන්නවා. මේක statistical method එකක්. compare කරන්න පුළුවන් values ටිකක් හදාගන්න. ඒ කියන්නේ දැන් සිදුවෙන දෙයට පෙර සිදු දෙයක data හරි value එකක් හරි දැන් අපි ගාව හිතන්නකෝ අපි ගාව දැන් වතුර කෝප්ප 10ක් තියෙනවා. මින් පෙර අවස්ථාවල වතුර කෝප්ප 10ක් අපි ළඟ තිබුණු අවස්ථාවන් කීයක් තිබුණාද කියන ප්‍රශ්නෙට උත්තරේ ඔය KD වොලියුම් එකෙන් හොයාගන්න පුළුවන්. හෝ ඒ වගේ උදාහරණ මට දැන් හිතට ආපු එක මම කිව්වේ හදාගන්න පුළුවන්. ඊට පස්සේ තමයි probability එක generate කරන්නේ. මේ smooth probability curve එකෙන් significance එක බලන්න probability එක generate කරගන්න. එතකොට මේ ඇනිමේෂන් එක ගැන එච්චර හිතන්න එපා. අපි high probability වෙන්නේ මේ 75%ත් 100ත් අතර ස්කෝර් එකක් ආවම. මෙන්න මේ අපි දැන් අපේ ඉන්ඩිකේටර් එකේ ඔයාලට මම ආයෙත් ඉන්ඩිකේටර් එක පෙන්නන්නම්. ගිහිල්ලා මේ ඉන්ඩිකේටර් එකේ මෙන්න මෙතන තියෙන මේ KDE volume කියලා මේ දැන් ලයිව් chart එක මම හිතන්නේ near නෑ මේක රීප්ලේ එක sorry. මේ KDE volume එක 135යි දැන් අපේ conditions meet වෙලා කියලා තියෙනවා. මේ KD volume එක මෙන්න මේක ගැන තමයි අපි කතා කරන්නේ. මේ වගේ trade එක අපි තව බලමු. තව trade එකක් දැන් මේ තියෙන short එක create වෙලා මේ KD එක 77 මේ signal එක fire වෙද්දී නමුත් දැන් KD volume එක ඉතාම අඩුයි. ඒ කියන්නේ මොකක්ද මේ වෙන්නේ? ඒ කියන්නේ signal එක fire වුණාට market එකේ වෙනසක් වෙලා තියෙනවා මේ volume profile එකේ. ඒ කියන්නේ බොහෝ විට මේ trade එක fail වෙන්න අවස්ථාවක් තියෙන වග.
සමහරට එහෙම නොවෙන්න වෙන්න පුළුවන්. නමුත් ට්‍රේඩ් එක ෆේල් වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. එතකොට අපිට ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. ඕකේ I should exit. මම මෙතනින් exit වෙනවා. මොකද මේ KD volume probability එක low නිසා. right. එතකොට ඔයාගේ KD සිගනල් එක දැන් ෆය වුනාම ඉන්ඩිකේෂන් එක මෙන්න මේ 70% අතර තියෙනවා නම් මේක ලොකු ස්ට්‍රෝං කන්ෆර්මේෂන් එක. උදාහරණයක් විදිහට දැන් ඇලර්ට් එක ට්‍රිගර් වෙලා chart එකට ඇවිල්ලා බලද්දී 70% අතර වොලියුම් එක තියෙනවා කියන ඔයාට බය නැතුව එන්ටර් වෙන්න පුළුවන් ඒ ට්‍රේඩ් එකට. සාමාන්‍යයෙන් 140ට වඩා තිබුණත් සක්සස් රේට් එකක් ගන්න පුළුවන්. මොකද ඒක මොඩරේට් සිගනල් එකක්. නමුත් 70% අතර තියෙනවා කියන්නේම ෆුල් හයි ප්‍රොබබිලිටි සෙටප් එකක් ඒක. ඒකින්ද බය නැතුව ෆුල් පොසිෂන් සයිස් එක රෙකමෙන්ඩඩ් ෆුල් පොසිෂන් සයිස් එක දාලා ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන් ඔයාලට. මේකේ ස්ටැටිස්ටිකල් කැල්කුලේෂන් ඉගෙන ගන්න එක නෙවෙයි මම ඔයාලට මට වැදගත්ම දේ ඔයාලට කියලා දෙන්න ඕනේ. KD සිගනල් එක කොහොමද කියව ගන්න කියලා. එතකොට ඩෑෂ්බෝඩ් එකේ පෙන්නනකොට. එතකොට 40-70 අතර දෙනවා මොඩරේට් වල ට්‍රේඩ් එක ගන්න පුළුවන්. හැබැයි මම ඇඩ්වයිස් කරනවා 75ක පොසිෂන් සයිස් එකක් දාන්න. දැන් ඉන්ඩිකේටර් එකෙන් අපි රෙකමන්ඩ් කරන්නේ 101යි. ඔයා ඩේ ට්‍රේඩ් කරනවා නම් 101යි. 101 ඩොලර් 100යි කියලා හිතන්නකෝ ඒ ට්‍රේඩ් එකට දෙන්නේ. එතකොට අපි දාන්නේ ඩොලර් 75යි. ඒ ට්‍රේඩ් එකට අපේ මොඩරේට් සිගනල් එකක් නම් ඇවිල්ලා තියෙන්නේ. අපි පුළුවන් තරම් අපේ කැපිටල් ප්‍රෙසර්වේෂන් බලා ගන්න ඕනි. අපි බොහොම අමාරුවෙන් හම්බ කරන අපේ අම්මලා තාත්තලා බොහොම අමාරුවෙන් හම්බ කරන සල්ලි තමයි අපි ඉන්වෙස්ට් කරන්නේ මොනවා හරි යම්කිසි අනාගතයක් හදාගන්න බලාපොරොත්තු වෙන. එතකොට ප්‍රධාන උපදෙස් තමයි අපි ගාව තියෙන සල්ලි නැති කරගන්න නැතුව රිස්ක් කරන එක පුළුවන් තරම් මිටිගේට් කරගෙන අඩු කරගෙන තමයි මේ වැඩේ කරන්න. එතකොට 0.40 අතර දැන් අර අපි දැක්ක වගේ chart එක 0.0 දැන් ඔයා හිතනවා දැන් මේ වෙලාවේ තමයි chart එකට ආවේ. මෙතන බිඳුවයි. ඔයා මේ chart එක මේ trade එකට enter වෙන එක හොඳ වැඩක්ද නැහැ. මේ වෙලාවේ මේ trade එකට enter වෙන එක නුවණති වැඩක් නෙමෙයි. ඒකින්ද අපි ඒකෙන් වැලකිලා ඉන්නවා. මම නම් කරන්නේ skip කරන එක. නැත්තම් සමහර අයට minimal position දාලා trade කරන අය ඉන්නවා. minimal position කියන්නේ ඒ recommended size එකෙන් 120ට අඩුවෙන් දාලා ට්‍රේඩ් කරලා බලන්න. සමහරලාට වැඩ කරන වෙලාවල් තියෙනවා. මොකද මාකට් is always right. මාකට් එක අපිට දැන් පෙන්වන කන්ඩිෂන් එක නෙමෙයි ඊළඟ මොහොතේ වෙන්නේ. එතකොට සමහරට දැන් මෙහෙම ලෝ තිබිලා එක සැරේට වොලියුම් එකක් එන්න පුළුවන්. මොන හරි වෙලා ඒක අපිට හොඳ පැත්තට හැරෙන්නත් පුළුවන් නරක පැත්තට හැරෙන්නත් පුළුවන්. ඒක තමයි මේක එක්ස්ට්‍රීම්ලි රිස්කි ගේම් එකක් කියලා අපි කියන්නේ හැමදාම. අපි වෙබ්සයිට් එකෙත් අපි දාලා තියෙනවා යටම trading involves substantial risk කියලා. අපි ඒ හින්දා තමයි මේක අපි රිස්ක් එකක් අරගන්නේ රිවෝඩ් එකක් ගන්න. අවදානමක් ගන්න නැති කෙනාට කවදාවත් රිවෝඩ් එකක් හම්බෙන්නේ නැහැ. අවදානම ගන්න ඕන. නමුත් අවදානම ගනිද්දි calculated risk ගණනය කරන ලද අවදානමක් අරගෙන තමන්ගේ සක්සස්ෆුල් ට්‍රේඩ්ස් කරන්න වග බලා ගන්න ඕනි. ඒක අපි අලුතෙන් අද මාකට් එකට එන කෙනෙකුටත් මාකට් එකට ඇවිල්ලා අවුරුදු 50ක් ගිය කෙනෙකුටත් හැමෝටම එකයි. අවුරුදු 50ක් ගිය කෙනා හොඳටම ඉගෙනගෙන තියෙන්නේ රිස්ක් එක මැනේජ් කරන්න. අලුතෙන් එන අය ස්ටොප් ලොස් එහෙම තියන්නේ නැතුව රිස්ක් එකට බය නැතුව එන්ටර් වෙනවා ට්‍රේඩ්ස් වලට. නමුත් ඒවා ඔයාලට පහු වෙනකොට තේරෙයි අපරාධේ මේම දේවල් කරේ කියලා. ඒක නිසා දැන් උපදේශක් විදිහට පිළිගන්න තේරුම් ගන්න මතක තියාගන්න ස්ටොප් ලොස් කියන එක අනිවාර්යෙන් දාන්න ඔයාගේ රිස්ක් එක මැනේජ් කරගන්න. right. සාමාන්‍යයෙන් මේ chart එකේ අපි 15 minute chart එකේ අපි example එකක් විදිහට ගත්තොත් trade එකක් ආවම මේ direction එක long තියනවා නම් volume ratio එක පෙන්නනවා ADX එකෙන් volume ratio එක බලන්න මෙතන current KD එක 68% කියලා තියෙනවා නම් ඔයාලට ඒක ගන්න පුළුවන් එකක්ද නැති එක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 70ට ළඟයි ගන්න පුළුවන්. හැබැයි caution එකක් practice කරලා ගන්න. මම මෙතන කලින් කිව්වා 70ට වඩා වැඩි නම් strong confirmation. 70යි 40යි 70 අතර නම් moderate signal. එතකොට normal volume behavior එකක් තියෙන්නේ. volume එක එනවා විදිය නම් price action එක බලන්න, trend direction එක බලන්න, trend එකට enter වෙන්න පුළුවන්. right. entry requirements අපි බලමු short එකකටයි long එකකටයි. සාමාන්‍යයෙන් long එකකට නම් bullish super trend break එකක් ඔයාලට පෙනෙයි screen එකේ. මේ තියෙන්නේ super trend break එක. මේ දැන් උඩට super trend line එක වේගෙන් උඩට යනවා. මේ super trend line එක flat වෙනවා කියන්නේ volume සාමාන්‍ය normalization. අපි replay එකක් දාලා බලමු තා පොඩ්ඩකින්. short එකක නම් ඒකේ අනිත් පැත්තට මෙතන KD volume එක 150ට වඩා වැඩි වෙනවා. හැබැයි volume trend එක decline වෙන
එතකොට ප්‍රයිස් එක VWAP එකෙන් පහළ තියෙන්නේ කන්ෆර්මේෂන් එක එන්නේ බා ක්ලෝස් එකෙන් අපි ඇලර්ට් හදලා තියෙන්නේ කන්ෆර්මේෂන් එකෙන් බා ක්ලෝස් එකෙන් ඔයා බා එක ක්ලෝස් වෙනකන් ඉඳලා කන්ෆර්මේෂන් එක ගන්න ඕනේ. දැන් මේ උදාහරණයක් විදිහට මේ දීලා තියෙන සිග්නල් එක ඕල්රෙඩි ලොං කරන්න කියලා මෙතන මේ බායක ක්ලෝස් වෙද්දි තමයි ට්‍රිගර් වෙන්නේ. එතකොට එහෙම උඩට ගිහිල්ලා මේ ලොං ටේක් ප්‍රොෆිට් එක අරගෙන තියෙනවා මෙතන ටාගට් එක හිට් කරලා ඊට පස්සේ මාකට් එක තව දුරටත් පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා පොඩ්ඩක් පුල් බැක් වෙලා ආපහු ගිහින් තියෙනවා උඩට. නමුත් මේ ඇඩිෂනල් එක පස්සේ එලවන්න ඕන ටේක් ප්‍රොෆිට් එක හිට් වුණා නම් TP හිට් වුණා නම් පාඩුවේ ඉන්න ඊට පස්සේ මාකට් එක මොනවා කරගත්තත් අපිට කමක් නැහැ. අපි ඊළඟට මූව් ඔන් වෙනවා. ඊළඟ කොයින් එක ට්‍රේඩ් කරන්න හරි අපිට ෆේවරබල් සිග්නල් එකක් ආපහු මේ කොයින් එකේ එනවා. ඕකේ ඊට පස්සේ පොසිෂන් සයිස් එකයි රිස්ක් එකයි මැනේජ් කරන විදිහ මම දාලා තියෙනවා මෙතන KD කන්ෆර්ම් දැන් ඔයාලට මේ වගේ ඇලර්ට් එකක් ආවම අපි බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා මේ ඩෑෂ්බෝඩ් එකේ රයිට් මම මේ ඒවා තමයි පෙන්වන්නේ KD වොලියුම් එක KD එක බලනවා නම් 170 අතර තියෙනවා 100% සයිස් එකම දාන්න 50 70 නම් 175ක් දාන්න 30 54 නම් 50% දාන්න KD එක 30ට අඩු නම් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ නැහැ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න එපා ඒක නිකන් සල්ලි නාස්ති කරගන්න ඕන අයට ඕනනම් කරන්න පුළුවන් නමුත් සෙන්සිබල් ට්‍රේඩර්ස්ලා ඉගෙන ගන්න ට්‍රේඩර්ස්ලා ඇපන්ටිස් ට්‍රේඩර්ස්ලා රූල්ස් ෆලෝ කරනවා සිස්ටම් එක ෆලෝ කරනවා ඒ හින්දා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ නැහැ එතකොට ඔයාට ඕනනම් ස්ටොප් ලොස් ඇඩ්ජස්ට්මන්ට් එකත් මම මෙතන දාලා තියෙනවා ස්ටොප් ලොස් එක KD නම් normal ATR එක බේස්ඩ් එකේ කියන්නේ ඔයාගේ සාමාන්‍යයෙන් ඔයා ට්‍රේඩ් කරන රේෂෝ එක යූස් කරන්න නැත්නම් ඒක ටික ටික අඩු කරලා මේ තියෙන නම්බර්ස් වලින් 80ක් 60ක් වගේ අඩු කරලා ස්ටොප් ලොස් ලෙවල් එක ඔයාට පොසිෂන් සයිස් එකයි රිස්ක් එක මැනේජ් කරගන්න පුළුවන් right අපි මේ බලමු දැන් මේ එන 3 key patterns momentum surge එකක් එනවා momentum surge එකක් එනවා කියන්නේ අපි දැන් උදාහරණයක් විදිහට මේ හාන් එකේ නෑ අපි බලමු මේ වෙලාවේ momentum surge එකක් ගන්න පුළුවන් එකක් තියෙනවා අපි බලමු දැන් මේ red වෙලා තියෙන ඒවායි WL World Liberty Finance එක තියෙනවා අපි ඒක try කරලා බලමු මොකද වෙන්නේ කියලා දැන් මේ volume එක surge එකක් නෙමෙයි මෙතන තියෙන්නේ super trend direction එක bearish KD volume එක 6.2යි ඒ කියන්නේ මෙතන මේ MACD එක bull වුණත් මේ මෙතන setup එකක් නැහැ එතකොට වොලියුම් එකක් නෑ අපිට දැන් මේ වෙලාව එකක් හොයාගන්න තිබ්බනම් නියමයි ඔයාලට පෙන්වන්න අපි Ccash බලමුකෝ Ccash අද දවසේම තිබුණා දැන් මේ අපිට මේ වොලියුම් එකක් තම කැල්කියුලේට් වෙනවා මෙන්න අපිට ලොං සිග්නල් එකක් ඇවිල්ලා තියෙනවා මෙතන හොඳට බලන්න පුළුවන් මේ KD වොලියුම් එක ස්ලෝ ඩවුන් වෙනවා ඒ කියන්නේ මේ උඩට ගියපු ට්‍රෙන්ඩ් එක ස්ලෝ ඩවුන් වෙලා බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර්ස් හදාගෙන මේ නම් ෆෙයාර් වැලියු ගැප්ස් දෙකක් හදාගෙන උඩට ගිහින් තියෙනවා දැන් ආපහු රිවර්සල් වෙලා ආපහු පුල් බැක් කරලා ආපහු යන්න ඉඩ තියෙනවා මෙතන මේ සිග්නල් එක වල බලා ගන්න පුළුවන් මේ සිග්නල් එක 5 වෙද්දි KD වොලියුම් එක තිබිලා තියෙනවා 76ක් ඒ කියන්නේ හොඳ වොලියුම් එකක පම්ප් එකක් තිබිලා තියෙනවා දැන් ඕක තව මේ උඩටම ගිහිල්ලා මේ සෙලින් ප්‍රෙෂර් එකට පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා මේක තාමත් වැලිඩ් සෙටප් එකක් KD වොලියුම් එකේ ඉෂුව එක ඇරෙන්න දැන් මේ වෙලාවේ අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ නැහැ මොකද මේ ඔපචුනිටි එක අපිට මිස් වෙලා නිසා right ඒ මොමන්ටම් සර්ජ් එක ආවම තමයි අර 170 ඒ වගේ සිග්නල්ස් ජෙනරේට් වෙන්නේ ඉන්ඩිකේටර් එකේ ඒ කියන්නේ ඉන්ස්ටිටියුෂනල් ඇකියුමුලේෂන් සිග්නල් එකක් වෙන්න පුළුවන් නැත්නම් ස්ට්‍රොං මූව් එකක් වෙන්න පුළුවන් ෆුල් පොසිෂන් එකත් එක්ක එන්ටර් වෙන්න පුළුවන් හැබැයි තව වෙලාවකට එනවා ෆේඩඩ් සිග්නල්ස් ඒවා ඇවිල්ලා මේ ප්‍රයිස් එක රිජෙක්ට් වෙන වෙලාවල්. එතකොට අපිට රිජෙක්ට් වෙන එකක් අපිට හොඳට බලා ගන්න තිබ්බා. අපි අර බල හිටපු එකේ අද දවල් තිස්සෙම එයා සර්ජ් වෙවි ඉඳලා මෙන්න මේම රිජෙක්ට් වුණා මේ තියෙන ෂෝට් එකකට අපිට ඔපචුනිටි එකක් එනවා. එතකොට මේ KD එක 77 තියෙද්දි ඒ කියන්නේ KD වොලියුම් එක තියෙනවා හැබැයි ප්‍රයිස් එක රිජෙක්ට් වෙනවා ඒ කියන්නේ ප්‍රයිස් එක රිජෙක්ට් වෙනවා කියන්නේ ඒක රිවර්සල් සයින් එකක් ෂෝට් ඔපචුනිටි එකක් වෙන්න පුළුවන් දැන් සම හැම තිස්සෙම මේ ඉන්ඩිකේටර් එක සිග්නල් එකක් දෙනකන් බලන් ඉන්න ඕනත් නෑ ටිකක් පුරුදු වෙනකොට මේක දිගට ඔයාලට මේකෙන් ඇඩ්වාන්ටේජ් එක ගන්න පුරුදු වෙන්න පුළුවන්
මේ KD වොලියම් කන්සෙප්ට් එක මාස්ටර් කරගත්තොත් ඔයාට ෆේක් බ්‍රේකවුට්ස් ඒ කියන්නේ ඔකට කියන ෆේකවුට්ස් කියලා ෆේකවුට්ස් වලින් බේරෙන්න පුළුවන් හොඳට බලලා ට්‍රේඩ් වලින් මොකද තියෙන ටෙක්නෝලොජිකල් ලිමිටේෂන්ස් එක්ක බ්‍රේකවුට්ස් ෆේකවුට්ස් වෙන් කරලා අඳුර ගන්න සිස්ටම්ස් වලට ටිකක් අමාරුයි දැනට මැනුවලි ටෙක්නිකල් ඇනලිසිස් කරන අයට නම් ඒක කරගන්න පුළුවන් එක්ස්පීරියන්ස් තියෙන අයට කොහොමද දැක්කම තේරෙනවා මේ හේතුව නිසා KD එකෙන් අපිට කන්ෆර්මේෂන් එක කන්ෆිඩන්ස් එක ගන්න පුළුවන් මේක කරනවද නැද්ද කියලා. ඊට පස්සේ සයිස් පොසිෂනින් කරන්නත් KD එකේ කන්වික්ෂන් ලෙවල්ස් යූස් කරන්න පුළුවන් 70ට වැඩි නම් වොලියම් එක ෆුල් සයිස් එකෙන් යන්න පුළුවන්. නැත්නම් රිස්ක් එකයි පොසිෂන් සයිස් එකයි අඩු කරගන්න පුළුවන් accordingly වොලියම් එක ලෝ නම්. ඒ වගේම තව දෙයක් ඉතාම වැදගත් දෙයක් ට්‍රේඩ් එක දැන් අපි හිතමු අපි ලෝන් එකක ඉන්නේ කියලා ලෝන් එකක ඉන්නේ. දැන් මේ වගේ උඩට ගිහිල්ලා මේ හරියේදී විතර දැන් මේ වගේ ලොකු රෙඩ් කැන්ඩල් එකක් හැදීගෙන මේ KD වොලියම් එක අඩු වෙගෙන එනවා නම් අපි එක්සිට් වෙන එක නුවණට හුරුයි. සමහර ලාවට මෙහෙම මේ බලන්න දැන් මෙහෙම ගිහිල්ලා අපි බුක් කරගත්ත ප්‍රොෆිට් ටික දැන් බුක් කරේ නැති ප්‍රොෆිට් ටිකත් නැති වෙන තත්ත්වයට වැටෙන්න පුළුවන්. දැන් මෙහෙම ගිහිල්ලා එක සැරේට දැන් මම ඊයේ දැක්කා එහෙම උදාහරණයක් විදිහට අපි AIA ගමු පහුගිය දවස්වල සර්ජ් වෙවි තිබුණා පම්ප් වෙවි තිබුණ කොයින් එකක් අද වැටිලා තියෙනවා සෑහෙන පහලට අද වැටුණා මේක 0.8 ගානකට වැටුණා. නමුත් මම උදාහරණයක් කියන්න මම ඒක ට්‍රෙන්ඩ් එක ෆලෝ කරගෙන හිටපු හින්දා මෙන්න මේ ෆෝල් එක නෙමෙයි ඊට උඩින් ෆෝල් එක කැප්චර් කරගන්න හැකියාව ලැබුණා මට මෙන්න මෙතන. ඒ කියන්නේ මම මේ වෙලාව ඇත්තටම ලොන්ග් එකක හිටියේ. මම මේ TP එකට වඩා මගේ TP එක ඇඩ්ජස්ට් කර හිටියේ උඩට ට්‍රේල් කර ස්ටොප් ලොස් එක තියාගෙන. හැබැයි මට මෙන්න මේ කැන්ඩල් එකේදී තේරුණා වොලියම් එක පොඩ්ඩක් දැන් ඩවුන් පැත්තට සෙට් වෙන්න එන්නේ කියලා. ඒකට උණ ගමන් මම කරේ මගේ ට්‍රේඩ් එක රිවර්ස් කරගත්තා. ඒ කියන්නේ මම මෙතන රිවර්ස් කරපු වෙලාවේ මගේ ආපු amount එකත් එක්කම රිවර්ස් කරද්දි ඒක අනිත් පැත්තට හැරිලා මට පුළුවන් අනිත් පැත්තට ට්‍රේඩ් කරන්න. ඒ වගේම කිව්වා වගේම එක කැන්ඩල් එකකදී වේගෙන් කඩාගෙන යනවා. ඊළඟ කැන්ඩල් දෙක තුනේදී මම ආපහු පටන් ගත්ත තැනටත් වඩා පහළ මේ තියෙන මගේ ටේක් ප්‍රොෆිට් ලෙවල් එක මේ තියෙනවා. තාම තියෙනවා මම ඒ දාපු එක කඩාගෙන වැටුණා. අපි සල්ලි හෙව්වා. ඒ නමුත් මේක රිස්කි ගේම් එකක්. පුරුදු වෙන්නේ නැතුව කරන්න යන්න එපා. accounts පිටින් wipe out වෙන්න පුළුවන්. නමුත් මේ concept එක grab කරගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් මේකෙන් වැඩක් ගන්න. හැබැයි risky play be careful පරිස්සමෙන් කරන්න. ඒ වගේම smart money market එකට enter වෙන එක මම අද දවාලේ මගේ යාළුවන්ට එකකට share කළා. XAN coin එක pump වෙගෙන එනකොට මම ඒක කළේ මේ KD volume analysis එක බලලා. golden rule එක price action trend එකයි KD එකයි align වෙනවා නම් 150ට උඩින් KD එක 150ට උඩින් තියෙනවා නම් trend එකයි price action එකයි align වෙනවා නම් ඔයාට හොඳ high probability setup එකක් තියෙනවා. alert එකක් ආවේ නැතත් ඔයා chart එක දිහා බලන් ඉද්දි මෙහෙම ඔයාට dashboard එක on කරගෙන හිටියොත් මේවා අඳුර ගන්න පුළුවන්. එතකොට ඔයාට high probability setup එකක් තියෙනවා. ඔයාට trade එකක් ගන්න පුළුවන්. ඒ වගේම KD එක drop වුණොත් below 30% ඔයා trade එකේ ඉඳිද්දි ඒක ඔයාගේ early warning system එක trade එකෙන් exit වෙන්න early warning system එකක් විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් trade එකෙන් exit වෙන්න. right මේ tool එක master කරන්න එතකොට මේ trades වල market එකේ real money කොහෙද මොන move එක පිටිපස්සේද තියෙන්නේ කියලා අඳුර ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි தත්ත්වය. දැන් මම ඔයාලට live example එකක් නෙමෙයි replay example එකක් පෙන්නන්නම් මේක කොහොමද වෙන්නේ කියලා. අපි පොඩ්ඩක් මෙන්න මේක play කරගෙන යන් හිමීට ප්ලේ කරගෙන යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ වොලියුම් එක වෙනස් වෙනවා. මෙතන වොලියුම් එක වෙනස් වෙනවා, ඩ්‍රොප් වෙනවා, අප් වෙනවා. ඒ වගේම ඔයාලට පොඩ්ඩක් වේගෙන් යමු මේක තව. ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම වොලියුම් එක අනුව කන්ෆර්මේෂන්ස් එනවා, ඇලර්ට්ස් එනවා අපිට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න ඕන නම් අපිට ඒක ගන්න පුළුවන්. අපි තව ඉස්සරහට යන් මේක ප්ලේ වෙගෙන යනකොට බලා ගන්න පුළුවන් සමහරලාට මෙන්න සර්ච් එකක් ආවා දැක්කද අපි පොඩ්ඩක් පෝස් කරගමු මෙතන සර්ච් එකක් ආවා අපි කොහොමද මේක පස්සට ගන්නේ මම තාම මේ ගැන හරියට දන්නේ නැහැ
මෙන්න මෙතනින් පුළුවන් මං හිතන්නේ select bar මෙතනින් ඉඳලා play කරමු හිමීට යමු right one bar at a time now playing ඔන්න බලන්න මේ බලන්න KD volume එක search වෙනවා pause KD volume එක search වුණා මේ වගේ පොඩි ATR එකක් තමයි මේ වෙලාවේ මොකද හේතුව මේ previous candles ලොකු moves පෙන්නලා නැහැ ඒ කියන්නේ probability එක හරිම අඩුයි ලොකු move එකකට යන්න ඒ move ඒ price action එකේ range එකේ ඔයාලට indicator එක පෙන්නනවා ඔයාලට පොඩි profit එකක් හරි ගන්න පුළුවන් situation එකක් ආවා මේක අපිට මෙහෙම replay කරලා බලන්න පුළුවන් indicator එක දාලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා හරි එහෙනම් අදට KD volume එක ගැන කතන්දරේ ඔච්චරයි මේක ගැන ඉගෙන ගන්න මේක ඉතාම වැදගත් ස්ටැටිස්ටිකල් පාඩමක් ගණිත පාඩමක් ඒ වගේම සයින්ටිස්ලා පාවිච්චි කරන මෙතඩ් එකක් මේ ගොඩාක් විස්තර තියෙනවා මේ ගැන මේක ගැන ඉගෙන ගන්න ඒ වගේම මේ මැත් එක යූස් කරලා ට්‍රේඩින් වලට මේක පාවිච්චි කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න try කරන්න නිකන් ඉන්න ගමන් ට්‍රේඩ් එකක් දාලා ඉන්න ගමන් මේ ගැන හොයලා බලන්න වෙනද වගේම මතක් කරනවා අපේ ඉන්ඩිකේටර් එක මේ efhtrading.cloud එකෙන් ගන්න පුළුවන් ගිහිල්ලා ක්ලික් කරන්න අපේ prices පොඩ්ඩක් වෙනස් වුණා monthly subscription එක 19යි $9ට තිබුණ එක lifetime access එක 149 full lifetime හැමදාටම පාවිච්චි කරන්න full free අපි මේ දවස්වල updates ටිකක් කරගෙන යනවා pine code එකට indicator එක තව පොඩ්ඩක් robust කරන්න තාම testing phase එකේ තියෙන්නේ ඒ අප්ඩේට් එක්ක ඔයාලට සුබ දවසක් සුබ සෙනසුරාදාවක් ප්‍රාර්ථනා කරනවා අද ට්‍රේඩ් සක්සස්ෆුල් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් ගිහින් එන්නම් තව වීඩියෝ එකකින් හම්බෙමු. ආයුබෝවන්.